මහදුල තමයි මේ දින්නේ. මේ දින්නේ මහදුල බෝඩ් එක. මහදුල දින්නේ. මේක 10 කිලෝ දුරින් තමයි තියෙන්නේ. අපිට එන්න ඕක සගේ. අපි ඉරාස්තිගේ වැස්සෙන් තමයි හොදන වතුර දිනවා. ආන් ලස්සන. මේක තමයි මහතල කියන්නේ. අපි ඇත්තටම මේ ඉස්සෙල්ලා මැච් එකක් ගහන්න ගියත් මෙතෙන් ඇවිල්ලා නාලා කොල්ල ඉස්සක් ඉතර එනවා. නාලා කොල්ල සැපේ තමයි ඉඳලා යන්නේ. ඔර කියන්න ඕනේ නැහැ අඩිය වුණත් ගහන්නේ මෙතන තමයි අපි. සෙට් වෙලා පල්ලමේ තියෙන සුපිරි දැන් මේ වගේ දැන් වල හොඳ ජෝගියක් දාන්න පුළුවන් මෙතන. හොඳට ආතල් ගත්තා මෙතන. දැන් නම් නෑ අතන. දැන් මේ කොල්ලෝ ටිකට අර මම කිව්වේ මුලින්ම කියපු දේ තමයි උනේ. කසාදි කියන්නේ ඇත්තටම ඒ වගේ දෙයක්ද? හොඳ පෙරියල්. අපි මහදොනේ අසිරිය වින්දා අපි යන්නේ ඊළඟ ස්ටෙප් එකට. බල්ලා කැමරාවට පෙනී ඉන්න කැමති නෑ මං හිතන්නේ. අපිට අනුග්‍රහය ලබා දෙන්නේ ඩෙටෝල් වලින් තමයි අනුග්‍රහය ලබා දෙන්නේ. අසියල් පිරිසිදු කිරීම කටයුතු සිදු වෙන්නේ ඩෙටෝල් වලින්. ඈ? ඩෙටෝල් ප්‍රොමෝට් කරනවද? ආ. ඒ ප්‍රොමෝට් එකක් ගාව. මේක තමයි ඇල්ල. මේරණ වීවර් ගන්න අමාරුයි. මෙන්න තියෙනවා කොමුද. ඔය ඇටෙන්ෂන් එකක් ගන්න ඕනේ. මට වර්නින් එකක් ගහලා තිනවා. වර්නින් කියලා ගහලාම තියෙනවා අඳුරන් ඉබා. අතන වතුර තියන නියමෙටම මේ දවස් ටිකේම දැස් පැහැලා ඉඳ අඳුරම වතුර දෙනවා. ඒ නියමයි. අතන පත්තම ලස්සන බලන්න පුළුවන් මේ ඇල්ල. සුන්දරයි තමයි. සුන්දරයි වගේම අයගම පාදි සභාවෙන් මේ ගහලා තියෙන මේ බෝට් එක ඇත්තටම වටිනවා. මොකද එතන දියවල අඩි 15කට ගැඹුරුයි. මේ 15 ගැඹුරු කියන්නේ ඇත්තට. මොකද මෙතන දැනට 3 දෙනෙක් ඉන්නවා. මම දන්න තරමින් 3 දෙනෙක් විතර මෙතන දිය නැල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ අපරිස්සාකාරී විදිහට මේගොල්ලෝ දියනහන්න ගිහින් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමයි මගේ බෝඩ් එකේ ගහලා තියෙන අන්තිම ජීවිතයක් තියෙන්නේ. අදට අවසානයි මිනිඇල්ල අපේ මුලින්ම බැලුවා මහදුල. එතකොට මේ බැලුවේ මිනිඇල්ල. මිනිඇල්ල බැලුවා මහදුල බැලුවා. නැවත දවසක කොහේ හරි තැනකින් අපි හමු වෙමු. එතකන් සියලු දෙනාටම ආයිබෝවන්. බයි. ජය වේවා.